ඔන්න ආයුබෝවන් යාළුවනේ බෆල් ඉල්ලපු අයට සුබ ආරංචියක් ඔන්න මාස 6කට පස්සේ LG සබ්වූෆර් එකත් ඇවිල්ලා තියෙනවා. හැබැයි කෑලි 3යි තියෙන්නේ LG සබ්වූෆර් එකෙන් වෙනදාට වගේ ගොඩක් නෑ. ඔන්න කෑලි 3යි මෙතන තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහුවා LG සබ්වූෆර් එක අපි අඩුවට දෙන හින්දා LG සබ්වූෆර් නැද්ද කියලා. ඉතින් LG එකත් එක්ක තව කෑලි ටිකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මෙතනින් දැන් ඔයගොල්ලෝ බෆල් එකක් ගන්නවා නම් මේක ටග් ගාලා දැන් ෆෝන් නම්බරේ දැකලා මැසේජ් කරන්න එපා. මොකද්ද විස්තරේ මොනවද තියෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක මුල ඉඳන් අගට හොඳට බලාගෙන ඉන්න ඕගොල්ලන්ට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර හම්බ වෙනවා. ගෙන්න ගන්න කොහොමද මේ වගේ කොහොමද කන්ඩිෂන් කොහොමද වැඩ කරන්නේ කොහොමද ස්පීකර් එක කොච්චරයිද ඒ වගේ හැම දෙයක්ම ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඒකින්ද වීඩියෝ එක මෙතනින් මොකක් හරි බෆල් එකක් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මග අරින්න නැතුව හරියට මුල ඉඳන් අකට බලන්න. එතකොට ගනුදෙනු කරන ඔයාටයි මටයි කිසිම ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක හරියට බලලා ගනුදෙනුව කරනවා නම් හරි. ඉතින් මේ මුලින්ම කියන්න ඕනේ ගොඩක් අය අපේ ෂොප් එක කොහෙද කියලා අහනවා. අපි ෂොප් එකක් එහෙම ලොකේෂන් දීලා ගෙන්න ගන්න තරම් අපේ ෂොප් එකක් නැහැ. ෂෝරූම් එකක් නැහැ. අපි ගබඩාවක් තමයි තියෙන්නේ. අපි ඔන්ලයින් shopping තමයි කරන්නේ. ඔයගොල්ලන්ට ඔන්ලයින් තමයි buy කරන්න පුළුවන් වෙන්නේ අපෙන්. මොකද ඔයගොල්ලන්ට පේනවා මේ අපිට හැරෙන්නවත් ඉඩක් නැහැ. මෙතන තියෙන බඩු කන්දරවත් එක්ක ඔයගොල්ලන්ට ෂෝරූම් එකක් දාන්න අපිට අවස්ථාවක් තාම නැහැ. හරි. ඉතින් මේ මුලින්ම කියාගෙන යන්නම් ඔන්න බෆල් තියෙනවා ඇති වෙන්න යාළුවන්ට. ඉතින් මේ හැම බෆල් එකක් ගැනම මුලින් ඉඳන් හරියට කියාගෙන යන්නම්. පටන් ගන්නම් මුලින්ම මෙන්න මේ Sony බෆල් එකකින්. හරිද? මෙන්න පැහැදිලි වෙනවා වීඩියෝ එක ටිකකින් ફોකස් කරලා ගන්නම්. ඔය පැහැදිලි වෙන්නේ රයිට්. ඉතින් මේ Sony බෆල් එක තියෙනවා. Sony ස්පීකර් එක ඔරිජිනල් Sony ස්පීකර් එකමයි තියෙන්නේ. ටියුටර් එක තියෙනවා. ඉතින් මම ඒකේ පිටිපස්ස හරවලා පෙන්නන්නම්. මේ හැම බෆල් එකකම ඕගොල්ලන්ට මම වීඩියෝ එක අවසානයේදී හරි පිටිපස්ස හරවලා පෙන්නනම. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මම ලොකු ඒවා මට තනිය අතින් පිටිපස්ස හරවලා පෙන්නන්න බෑ. ඉස්සරහට යනකොට ඒවත් වීඩියෝ එකේ අවසානට පිටිපස්ස හරවලා පෙන්නනවා. එතකොට ඕගොල්ලන්ට බොක්ස් එකේ වුණත් මේ වගේ චූටි දෙයක් තිබ්බත් ඕගොල්ලන්ට පේනවා මොන වගේ කන්ඩිෂන් එකකද මේක තියෙන්නේ කියලා. හරි. ඉතින් මේ බෆල් එක රුපියල් 2000කට දෙන්නම්. ඔරිජිනල් Sony අය ඕගොල්ලන්ට මේ ස්පීකර් එකක්වත් මේ ගණන් වලට ගන්න වෙන්නේ නැහැ. ඔරිජිනල් Sony තමයි ස්පීකරේ අඟල් 4 ස්පීකරයක් තමයි මේකේ තියෙන්නේ. ඒ උනට සද්ද සුපිරි ඔරිජිනල් Sony දන්න කට්ටිය දන්නවා. හරි. ඒක රුපියල් 2000ට දෙන්නම්. ඊගාවට මෙන්න මේක තියෙනවා. හරිද? මේකේ බලන්න මේකෙත් තියෙන්නේ මැග්නට් ටියුටර් එකක් තියෙන්නේ. ස්පීකර් එක තියෙනවා. ස්පීකර් එක අඟල් 4.5 වගේ තමයි යන්නේ. මම දල වශයෙන් ආසන්නව කියන්නේ. ඒකෙත් මම ඔයගොල්ලන්ට පිටිපස්ස පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඒකෙත් පිටිපස්ස පෙන්නන්න පුළුවන්. JVC බෆල් එකක් තමයි ඒක. ඔරිජිනල් ස්පීකර් තියෙන්නේ. ඔන්න Sony JVC කියලා අපි බ්‍රෑන්ඩඩ් කියලා ගණන් උස්සන්නේ නැහැ. ඉතාමත් අඩුවට තමයි හැම එකක්ම දෙන්නේ. ඉතින් ඔන්න ඒ ස්ටිකරෙත් බලාගත්තා. ඔන්න මේ බෆල් එකේ ඕගොල්ලන්ට පිටිපස්ස මම පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න මේ ඔටෝ ફોකස් වෙන හින්දා තමයි පැහැදිලි වෙන්න ඉඳලාම ඔන්න පැහැදිලි කරලා දුන්නා මේ බෆල් එකෙත් පිටිපස්ස. ඉතින් ඔන්න JVC කියලා ගණන් උස්සන්නේ යාළුවනේ. ඒක ඕගොල්ලන්ට 2500කට දෙන්නම්. ඔන්න සුපිරිම බෆල් එක. එතකොට දැන් ඔන්න කියා මේක 2000යි මේක 2500යි. හරිද? ඊළඟට ඕගොල්ලන්ට තව තියෙනවා පෙන්නගන්නම් ඕමින්ද මෙතන තියෙනවා Sony බෆල් එකක්. මේ තියෙන්නේ ඔන්න Sony බෆල් එකක් ඕගොල්ලන්ට අරගෙන ආවා. ඒකෙත් ඔන්න බෆල් එක තියෙනවා. ඉස්සරහ net එකක් තියෙනවා. ඒකෙත් මම ඕගොල්ලන්ට පිටිපස්ස පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේකෙත් අඟල් 5ක 4.5ක වගේ ස්පීකරයක් තමයි ඉන්නේ. ගොඩක් දුරට 4.5 වෙන්න ඕනේ මම හිතන්නේ ඉන්නේ. කොහොමත් ආසන්න වශයෙන් තමයි අඟල් ගන්න කියන්නේ ඕගොල්ලන්ට. ඉතින් මේ Sony බෆල් එකත් ඕගොල්ලන්ට රුපියල් 2500කට දෙන්නම් ඔන්න යාළුවන්ට. මිල අඩු කරලා තියෙන්නේ. ඒකෙත් මට දැන් ඕගොල්ලන්ට පිටිපස්ස පෙන්වන්න පුළුවන්. මේ බෆල් එක පොඩි නිසා ගැටලුවක් නැහැ. මම දැම්මම පිටිපස්ස හරවලා පෙන්වන්න. බලාගෙන ඉන්න. රයිට්. මේ තියෙන්නේ ඒකේ පිටිපස්ස. නැවත නැවත ෆොටෝ ඉල්ලලා කරදර කරන්න එපා යාළුවනේ. ඒකින්ද තමයි මේ හැම දෙයක්ම වීඩියෝ එකෙන්ම හොඳට පෙන්වන්නේ ඕගොල්ලන්ට. ඉතින් ඔන්න ඒකෙත් පිටිපස්ස ලස්සනට පේනවා. ගැටලුවක් නැහැ. හොඳට තියෙනවා. හරි. ඉතින් මේ බෆල් එකත් මිල ගණන් කිව්වා. මේවා ගෙන්න ගන්න යාළුවනේ. ඔයගොල්ලෝ මේ බෆල් එකේට අදාළ මුදල අපිට දාන්න ඕනේ කලින්. ඒ කියන්නේ බෆල් එකේ මුදල අපි කියමුකෝ උදාහරණයක් විදිහට මේක රුපියල් 2000යිනේ මං කිව්වේ. මේ 2000 ඔයගොල්ලෝ අපිට කලින් දාන්න ඕනේ. දාලා ඔයගොල්ලන්ට ඩිලිවරි කරලා දෙනවා. ඩිලිවරි ගාස්තුව ඩිලිවරි අරන් එන කෙනාට දෙන්න තමයි තියෙන්නේ. එහෙම තමයි අපි කරගෙන යන්නේ. කෑෂ් ඔන් ඩිලිවරි නැහැ. ඒක නවත්තලා තියෙන්නේ පොඩ්ඩක් හැම පැත්තෙම අපිට කරදර නිසා. ඊගාවට ඔයගොල්ලන්ට මෙන්න බේබි බෆල් එක තමයි තියෙන්නේ. මේක නම් මයික්‍රෝ ලැබ් වර්ගයේ එකක්.
ඕගොල්ලන්ට පේනවා අඟල් 6ක ස්පීකරයක් තමයි තියෙන්නේ. පිටට පිට නම් ඊට වැඩිය ලොකුයි. මම මේ ඇතුළ සයිස් එක ඔයාලට කිව්වේ අඟල් 6ක ස්පීකරයක් තියෙනවා. ලොකු බොක්ස් එකක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මේ. ලොකු බොක්ස් එකක් තියෙනවා. ඔය තියෙන්නේ රයිට්. ඒකෙත් මම ඕගොල්ලන්ට පිටිපස්ස පෙන්නන්නම් අවසානට වීඩියෝ එකේ ඔබගේ පෙන්නගෙන යන්නම් මං හරි. ඉතින් ඒක දෙන්නම් ඕගොල්ලන්ට රුපියල් 3000කට දෙන්නම්. ඔන්න ලොකු බොක්ස් එකක් එක්ක හොඳටම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඊගාවට මෙන්න මේ Samsung එක. හරිද? මේක නම් සුපිරි බේස් එකක් තියෙන හොඳ සබ් එකක් තමයි. සබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ සුපිරිම බේස් එකක් තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මේ යන්නේ නැති ඩස්ට් එක මොනවත් නෙමේ තියෙන්නේ. ඔන්න ඉන්නකො මම පෙන්නන්න අර යනවා අර දැක්කද? අපි මේවා මේ පිහලා කරලවත් නැහැ. ඔයගොල්ලන්ට මේ පොලිස් කරලා ලස්සනට දිලිසෙන්න පෙන්නලා එහෙම දෙනවනේ මේ මෙව්වා. ආපු ගමන් දුන්න. දැන් ඔයා බලන්නකො මම උදාහරණයකට පෙන්නන්නේ අර යනවා. තියෙන උව හොඳට මොනවා හරි දාලා මැද්ද ගමන් යනවා. ඉතින් ඒ ගැන හිතන්න එපා. මේ හැම බෆල් එකකම එහෙම තමයි තියෙන්නේ. අපිට උව කර ඉන්න වෙලාවක් නැති හින්දා තමයි මේ හැමම ඕගොල්ලන්ට දෙන්නේ. හරි. ඉතින් ඒක ඕගොල්ලන්ට මේක රුපියල් 3500කට දෙන්නම්. මේකෙත් පිටිපස්ස මම ඕගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ එක අවසානට පෙන්නගෙන යන්න. ඊළඟට මෙන්න තියෙනවා කෙන්වුඩ් වර්ගයේ ලොකු බෆල් එකක් තියෙනවා මේ. බලන්නකො ස්පීකර් තියෙනවා මේ ලොකු ස්පීකර් එකයි මිඩ් දෙකයි ටියුටර් එකයි ඔක්කොම තියෙනවා. ලොකු බෆල් එක කෙන්වුඩ්. මේ තියෙන්නේ උසත් සාමාන්‍යයෙන් ගොඩක් උසයි මේ බෆල් එක. මේකෙත් මම ඕගොල්ලන්ට පිටිපස්ස පෙන්නන්නම්. මේක රුපියල් 4000කට ඕගොල්ලන්ට දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. ඔන්න කෙන්වුඩ්, Samsung, Sony, JVC කියලා නමට ගණන් වැඩි කරන්නේ නැහැ බොරුවට. බ්‍රෑන්ඩඩ් මෙවුවා සුපිරි කියලා. සුපිරි තමයි. ඒ වුණාට අපි ගාණ වැඩි කරන්නේ. මෙන්න ඕගොල්ලෝ බලාගෙන හිටපු LG සබ්වූෆර් එක. අඟල් 6මාර ස්පීකර් එක තමයි මේ වගේ එන්නේ. ලොකු මැග්නට් ඔරිජිනල් LG ස්පීකර් එක තමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ රයිට්. ඒකෙන් කෑලි 3ක් තියෙනවා යාළුවනේ. ඉතින් එක කෑල්ලක් ඕගොල්ලන්ට රුපියල් 4000 ගානේ දෙන්නම්. එක කෑල්ලක් 4000යි. ජෝඩුවක් ගන්න කෙනෙකුට ඒක 8000යි වෙන්නේ. එකක් තියාගත්තත් හොඳටම හොඳයි. සවුන්ඩ් කිසිම අවුලක් නැහැ. ඉතින් දැන් යාළුවන්ට මම පොදුවේ කියන්නම් මේවා මොනවටද හරියන්නේ කියලා ගොඩක් අහනනේ වොට් ගණන් කොහොමද කියලා. දැන් ඔය එවන සෙට් වල වොට් ගණන් බොරුවටත් ගහලා යනවා. චූටි වොට් ගණන් තියෙන වගේ ලොකු වොට් ගණන් ගහලා යනවා. ඒකින්ද ඔය වොට් ගණන් අපේ ගොඩක් යාළුවන්ට පැටලිලා තියෙන්නේ. ඉතින් මම සරලව කිව්වොත් ඔයගොල්ලෝ නෝමල් ඔය දාන සෙට් තියෙන්නේ 3 wheel වලට දාන සෙට්, කාර් වලට දාන සෙට් තියෙන්නේ අන්නේ සෙට් එකකට මේ පොඩිම බෆල් එක උනත් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හොඳට සවුන්ඩ් තියෙනවා. පිච්චෙන්නේ නැහැ. හොඳට සවුන්ඩ් තියෙනවා. වීල් වලට දාන ඕගොල්ලෝ ඔය රුපියල් 3500ට වගේ ගන්න සෙට් තියෙන්නේ 4000ට 4500ට. ඒ වගේ සෙට් එකකින් එක පැත්තකට හොඳට දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අන්න එහෙම හිතා ගන්න. එතකොට අනිත් බෆල් ඊට වැඩිය සවුන්ඩ් කරන්න පුළුවන්. ඒවා තමයි තියෙන්නේ. ගෙදරකට, වාහනයකට, ඕන එකකට සුපිරි කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් ඕගොල්ලෝ මේ විස්තරය අහන් හිටියා. මම මේ යට බෆල් වල පිටිපස්ස පෙන්නපු නැති ඒ වගේ ඔයාලට පිටිපස්ස පෙන්නගෙන යන්නම්. බලාගෙන ඉන්න. ඒ ටිකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඔන්න අමාරුවෙන් පිටිපස්ස හරව ගත්තා. මේ තියෙන්නේ ඔයගලන්ට Samsung සබ් එකක් මම පෙන්නුවේ. හොඳ බේස් එකක් තියෙනවා මෙහෙමයි කියලා. මෙන්න මේ Samsung සබ් එකේ පිටිපස්ස තමයි ඔයගලන්ට මේ පෙන්වන්නේ. ඔන්න ගහලා තියෙන ස්ටිකර් එක. ඔන්න බලා ගන්න කෙනෙකුට ඔන්න බේස් හෝල් එක. එතකොට ඔන්න ඈතට කරලා චුට්ටක් සබ් එක පෙන්වන්නම් මම පැහැදිලි කරලා වීඩියෝ එක ඔන්න තියෙනවා. බොක්ස් එකේ ඩැමේජ් අනම්මනම් ප්‍රශ්න මොකුත් නැහැ. ඉතින් මේ එකකවත් ඔයාලට මේ පෙන්වන එක බෆල් එකකවත් එක සබ් එකකවත් එක බෆල් එකකවත් ඇතුලේ ඇම්ප් නැහැ. නෝමල් ඇම්ප් එකකට ගහලා පාවිච්චි කරන්නේ. ඔය සමහර යාළුවෝ හිතනවා ඇම්ප් තියෙනවා පවර්ඩ් එව්වා කියලා. එහෙමත් මාරු කරගන්නවානේ. හරි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට කෙන්වුඩ් එකක් පෙන්වුවේ මම අර මිඩ් ස්පීකර් දෙකයි ලොකු ස්පීකර් එකයි ටියුටරේ තියෙනවා කියලා. මෙන්න ඒක ස්ටිකර් එක. ඔය තියෙන්නේ ඒක ස්ටිකර් එක තමයි. මේඩ් ඉන් ජපාන් කියලා ගහලම තියෙනවා. හරිද? ස්පීකර් මාරු කරලා නැහැ. ජපාන් බඩු කියලා ගණන් උස්සන්නේ නැහැ. ඔන්න ඒකෙත් බොක්ස් එකයි ඔක්කොම ටික තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි ඊළඟට මම ඕගොල්ලන්ට LG ටිකකේ LG අමාරුවෙන් ඔන්න අනිත් පැත්ත හරවගත්තා. මෙන්න අර ඕගොල්ලන්ට මේ පෙන්නපු සබ් එකේ පිටිපස්ස පෙන්නුවේ නෑ මම මයික්‍රෝ ලැබ් එකක් කියලා. ඒකේ පිටිපස්ස තමයි මේ තියෙන්නේ. මේ තියෙන මයික්‍රෝ ලැබ් එකේ පිටිපස්ස. රයිට් මේ තියෙන LG එක. ඔන්න LG එක. ස්ටිකරේ ඔන්න පැහැදිලිව පේනවා. ඔන්න තව ටිකක් හොඳට පැහැදිලිව පෙන්නන්න. රයිට් මෙතන මේ ආලෝකේ පොඩ්ඩක් මදිකමක් තියෙනවා. මම ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ තනියම රෙකෝඩ් කරගන්නේ. ඒකින්ද පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ බොක්ස් එක අවුලක් නෑ ඔය. බොක්ස් එක හොඳටම තියෙනවා ඔය. ඔය යට එකෙත් එහෙමයි අර.
ඉතින් අවුලක් නැහැ හොඳ තත්ත්වේ තියෙනවා. කන්ඩිෂන් හොඳයි. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ෆෝන් නම්බර් එක මම කියන්නම් 078යි 94යි 96යි 403 ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනම් ෆෝන් නම්බර් එක. ඒ නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඔයගොල්ලන්ට අවශ්‍ය බෆල් එක මම දැන් අර පෙන්නගෙන යනකොට දැකපු වාගෙන් ඒක තියනවද කියලා අහන්න. තියනවා කියලා කිව්වොත් නම ලිපිනේ දුරකථනාංකය දාන්න. ඒ ටික දාලා අදාළ ගාස්තු ගෙවලා ගෙවපු ෆොටෝ එක අනිවාර්යෙන් දාන්න ඕනේ ඩීටේල්ස් පේන විදිහට. ඊට පස්සේ ඔයගලන්ට මේක ඩෙලිවර් කරගන්න පුළුවන්. හරි. අයත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඔයගලන්ගෙන් සමුගන්නම් සුබ දවසක්.